වැඩ තියෙන දවසක් මම කියව යන්නේ මල් නෙලන්න. පොටුව තියලා අම්මට මාව වීඩියෝ කරන්න කියලා එද්දී අපේ චුන්ගේ පොටුවේ නැගලා අන්න අම්ම තමයි ඉතින් එයාගේ වැඩ. මං එද්දී අම්මා පහළ මල් ටික නම් නෙලලා මට තිබුණේ උඩ තියෙන මල් ටික නෙලා ගන්න. අන්න ඒ විදිහට තමයි මම මල් නෙළුවේ. අම්මට කිව්වම මාව වීඩියෝ කරන්න කියලා. අම්මා ඉතින් දන්නේ නෑනේ එයා වෙන දේවල් වීඩියෝ කරනවා. මං ඉතින් ඒකයි ඔය ඔහොම කියන්නේ. උඩ මල් තියන සුදු නෝනා. ඒ ටික කඩන්න. අර ඔයා එදා පොයේදා පන්සල් යද්දී නම් මල් ගොඩාක් තනියෙන් කඩාගෙන තිබුණා. මන් බලනකොට මල් වට්ටි 3ක් විතර හදවන්න. පොය දවසේ පන්සල් ගෙන යන තනියම මම මල් ගොඩක් නෙළුවනේ. ඒකයි අම්මා කියන්නේ මල් වට්ටි 3කට මැති වුණා කියලා. දැන් නම් අපි අපේ ගෙදර මල් ගහේ මල් නෙලලා ඉවරයි. අර පුටුවත් අරන් යන්නේ ඇඳලා ගහේ උඩ ටික කඩා. අපි මේ උදා ගෙදර යනවා. ඒ වුණාට උදා ගෙදර ෆොටෝස් වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ මේ යන්නේ අපි ඉස්සරහා ගෙදරට උදා නැන්දා ලෑස්ති වෙලා එන්නම් කිව්වා. අපි ඉතින් ගියා අම්මයි මයි. අපි ගිහලා මල් කැඩුවා. දෙවින්තවා මම මල් නෙලලා චිට වීඩියෝ එකක් ගන්න නිසා අරට ඇතින් පැනලා අපේ අම්මා මල් නෙලනවා. දන්නවද යාළුවනේ අපි ඇයි මේ මල් නෙලන්නේ කියලා? අපි මල් මාලාවල් හදන්න යන්නේ. ඔය තියන්නේ මම චුට්ටක් ගෙතුවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මල් මාලාවල් ගෙතුවේ. මේක මම බාරගත්ත වැඩක් නන් නෙමෙයි. අපේ උඩහ නන්දා බාරගත්ත වැඩක්. අඩි 6මාරේ මල් මාලාවල් 6ක් උඩහ නන්දා බාරගෙන තිබුණා. ඉතින් අපි උඩහ නන්දලා ගෙදර ඉඳගෙන තමයි මේ මල් මාලාවල් ගෙතුවේ. ඉතින් මම 4ක්ම ගොතලා දුන්නා. බලන්නකෝ ඒ වගේ ලස්සන කොච්චර ලස්සනද කියලා සුදු පාටට තියෙනකොට. ගොතලා ඉවර වෙලා ගෙදර වැඩ කරලා අම්මා අපි 4:00ට විතර යන්නයි හිතුවේ. ඒත් යදී 5:00 විතර වුණා. අපි යදී එයාලා ලෑස්ති කරනවා ස්ටේජ් එක එහෙම. මං ආයෙත් කියනවා මේක මගේ වැඩක්වත් මගේ ආදායම්ගේ වැඩක්වත් නෙමෙයි. අපේ උදාහරණයක යාළුවන්ගේ වැඩක් කියලා තමයි මම දන්නේ. ඒත් මම නම් සහභාගී වුණේ ගමේ වැඩක් කියලා. ඉතින් මම තමයි ස්ටේජ් එක යාලා හදන්නේ. ලවනම් වැඩේ වීඩියෝ කරන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ වීඩියෝ ගන්න අවසරයක් නැතනම් කියලා තිබුණා. මම මේක කරද්දිත් කරපයි හිටියේ. බලමු ඉස්සරහට ඔන්න විදියට හවස් වුණා. බලන්න දැන් ලයිට් උත් දාලා තියෙන්නේ. බලන්න මේ පහන් කොච්චර ලස්සනද කියලා. මම මේක වීඩියෝ
වීඩියෝ කරගත්තා. ඒක ගොඩක් ලස්සනයි බලන් ඉතින් බලන්නකෝ ඔයාලත්. මේ ඉන්නේ අපේ නංගී. එයා මට එහාට යන්න කියනවා. එයාට ෆොටෝ එකක් ගහන්න. අර පානත් එක්ක එයාට අපි ෆොටෝ එකක් ගහලා දෙන්න එයාට. අපේ මේ ජනිත වතුර ඉල්ලනවා මෙතනදී. මම කියන්නේ වතුර දෙන්නම්. අම්මේ වතුර බෝතලේ මගේ තියනවා නේද කියලා. මේ පහන අරගෙන යන්නේ නම් අපේ නංගි මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා තමයි මේ අරගෙන යන්නේ. අනර වටවල් ඉදින් තමයි මේ පහන තියන්න තියෙන්නේ. අර වටවල් වල දර තියෙන මල් මාලා තමයි අපි ගෙතුවේ. බලන්න කොච්චර ලස්සනද කියලා. එතනින් තමයි හැමදේම වඩින්නේ. අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සියලුම දෙනාට. ජන්දු ඉස්සරහට යන්නකෝ මම ආපහු යන්න. ඔයා පේන්නේ යන්න. මේ බලන්න. මේ අපේ අම්මා එක්ක යන්නේ වාඩි වෙන තැනක් හදාගන්නයි. ඒත් මෙතන මමයි නංගි මල්ලි ලා දෙන්නයි විතරයි හිටියේ. අම්මා හිටියේ පුටුවක වාඩි වෙලා. සාදු සාදු සදහම් නමදින්ටයි. සාදු සාදු සඳරුවන වදින්ටයි. සාදු සාදු තෙරුවන් නමදින්ටයි. හිමි සරණ යාමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. අපේ හැමදේම නම් වැඩියා මේ එන්නේ බුද්ධ පූජාව.
බලන්න අපේ උඩහ නැන්දයි චන්දර නැන්දයි දෙන්නා මුතුකුට අල්ලන්න ඉන්නවා. මේ කළුපාට හැටයක් ඇඳගෙන යන්නේ අපේ උඩහ නැන්දා. මං හිතන්නේ යාළගේ යහළුවෝ විසින් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං. ඊළඟට තියෙන්නේ මල් වෙඩි. මම මල් වෙඩි දැකලා තියෙනවා. ඒත් මෙච්චර ලස්සනට මෙච්චර ළඟින් නම් දැකලා නැහැ. බලන්නකෝ යාළුවා. ධර්මදේශනාවේ වීඩියෝ නම් ගත්තේ නැහැ. 9ට විතර ධර්මදේශනාව ඉවර වුණා. මේ අපි ගෙදර යන ගමන් අපේ නංගියාගේ වීඩියෝ එකක් ගන්නලු. ඒත් ඒක නම් හරි ගියේ නැහැ. අදට ගිහින් එන්න. බයි බයි.